තමන්ගේ සාක්කුවේ සත පහක්වත් නැතුව නෑදෑයෙක් හිතවතෙක් නැතුව මුම්බායි නගරේ දුම්රිය ස්ථානයක පදික වේදිකාවේ නිදාගත්ත මිනිස්සෙක්ට කවදා හරි දවසක ඒ මුළු නගරේම තමන්ගේ පාමුල දැනගස්වන්න පුළුවන් කියලා ඔබ හිතනවාද? ඔව්, එදා මුම්බායි දුම්රිය පොලේ ඉඳන් රෑ හාස දෙස බලලා කවදා හරි මම මේ නගරේ පාලනය කරනවා කියලා කෑ ගහපු ඒ අසරණ තරුණයා අද වෙද්දි ඉන්දියාවේ විතරක් නෙමෙයි මුළු ලෝකේම සිනමා රජ්ජුරුව බවට පත් වෙලා ඉවරයි. ඔහු වෙන කවුරුත් නෙමෙයි. බොලිවුඩේ කිං කාන්, එහෙමත් නැත්නම් ශාරුක් කාන්. හැමෝම ඔහුගේ සල්ලි, බලය සහ ජනප්‍රියත්වය දැක්කාට ඒ හිනාව පිටුපස සැඟවුණු කඳුළු පිරි මාරක අනතුරු වලින් පිරුණු සැබෑ ජීවිත කතාව දන්නේ සැබෑම රසිකයෝ කීප දෙනෙක් විතරයි. අද සිනේරහස් අපි ඔබට අරන් එන්නේ ශාරුක් කාන්ගේ ජීවිතේ මෙතෙක් ඔබ නොඇසූ අඳුරු සහ සංවේදී රහස් කතාවයි. 1965 නොවැම්බර් 2 වෙනිදා දිල්ලි නගරේ සාමාන්‍ය මැදපන්තියේ මුස්ලිම් පවුලක උපදින ශාරුක්ගේ ළමා කාලයේ සෙල්ලම් වලින් පිරුණත් ඔහු තරුණ වයසට එද්දිම දෛවය ඔහුට දරන්න බැරි තරම් දරුණු ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. ශාරුක්ට වයස අවුරුදු 15ක් වෙන ඉතාමත් කුඩා වයසකදී ඔහුගේ ආදරණීය පියා පිළිකා රෝගය නිසා මෙලව හැර යනවා. පියාගේ මරණයෙන් පස්සේ පවුලේ මුළු බරම වැටෙන්නේ ශාරුක්ගේ මවගේ කරපිටට. ඇය මහන්සි වෙලා ශාරුක්ව උසස් අධ්‍යාපනය දක්වා යැව්වත් ශාරුක් සිනමාවට එන්නත් කලින් 1991 වර්ෂයේදී ඔහුගේ මව්තුමියත් දියවැඩියා රෝගයේ උත්සන්න වීමෙන් හදිසියෙම මිය යනවා. Taman පණ වගේ ආදරය කරපු අම්මයි තාත්තයි දෙන්නම තරුණ වයසේදීම අහිමිවීම ශාරුක්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අඳුරකට ඇද දමන්න සමත් වුණා. මේ දරුණු මානසික කඩාවැටීම නිසාම ඔහුගේ එකම සහෝදරිය වන ෂෙහානාස් දැඩි ලෙස රෝගාතුර වන අතර අදටත් ඇය ජීවත් වන්නේ ශාරුක්ගේ සෙවණේ දැඩි වෛද්‍ය රැකවරණය මැදයි. මව්පියන්ගේ අහිමිවීමෙන් ලැබුණු දැඩි වේදනාව අමතක කරන්න ශාරුක් තෝරාගත්තේ රංගනයයි. දිල්ලි නගරේ ටෙලිනාට්‍ය කිහිපයක රඟපෑ ඔහු 1990 දශකයේ මුල් භාගයේදී බොලිවුඩ් තරුවක් වීමේ හීනය හඹාගෙන මුම්බායි නගරයට එනවා. හැබැයි බොලිවුඩේ කිසිම නෑදෑයෙක් හෝ ගෝඩ්ෆාදර් කෙනෙක් නැති මේ පිටස්තර තරුණයාට මුම්බායි ලෙහෙසිතනක් වුණේ නැහැ. දින ගණනාවක් යනකම් ඔහුට නවාතනක් ලැබුණේ නැහැ. ඔහු යාළුවෝ එක්ක මුම්බායි පදික වේදිකාවල දුම්රිය ස්ථානවල රෑ නිදාගත්තා. සමහර දවස්වලට කන්න සල්ලි නැතුව බඩගින්නේ හිටපු ශාරුක් අධ්‍යක්ෂකවරුන්ගේ කාර්යාල ගාන රස්තියා දුන්නේ එකම එක අවස්ථාවක් ඉල්ලගෙන. අවසානයේ 1992 දී දීවානා චිත්‍රපටයෙන් ඔහුට රිදී තිරයට එන්න අවස්ථාව ලැබෙනවා. එතැන් පටන් දක්ෂතාවය සහ නොපසුබට උත්සාහය නිසාම බොලිවුඩේ කිං කාන් දක්වා යන ගමන ආරම්භ වුණා. චිත්‍රපටවල ආදර රජ්ජුරුව වුණු ශාරුක්ගේ සැබෑ ජීවිතයේ ආදර කතාවත් චිත්‍රපටයක් වගේම ඔහු තමන්ගේ එකම ආදරය වුණු ගෞරිව හමුවන්නේ වයස අවුරුදු 18 දී දිල්ලි නගරයේදී. හැබැයි මේ ආදරයට ලොකුම බාධා වුණේ ආගමයි. ශාරුක් මුස්ලිම් ජාතිකයෙක්. ගෞරි සාම්ප්‍රදායික හින්දු පවුලක කෙනෙක්. ගෞරිගේ පවුලේ අය මේ සම්බන්ධයට දැඩි ලෙස විරුද්ධ වුණු අතර ඇයව ශාරුක්ගෙන් ඈත් කරන්න මුම්බායි නගරයට පිටත් කර හරිනවා. හැබැයි තමන්ගේ ආදරය අත්හරින්න සූදානමක් නැති වුණු ශාරුක් තමන් සතුණු ඉතාමත් සුළු මුදලක් රැගෙන ගෞරිව සොයාගෙන මුම්බායිට යනවා. මුළු මුම්බායි වෙරළ තීරයන් පුරාම දින ගණනාවක් ඇයව සෙවූ ශාරුක්ට අවසානයේ ඇයව හමුවන්නේ එක්තරා වෙරළකදී. ඔවුන් දෙදෙනා එතනදී වැළඳගෙන හඬා වැටුණු අතර පසුව සියලු බාධක ජයගෙන 1991 ඔක්තෝබර් මාසයේදී ඔවුන් විවාහ ගිවිස ගන්නවා. අදටත් බොලිවුඩේ තියෙන ආදර්ශමත්ම විවාහ ජීවිතය ගත කරන්නේ ඔවුන් දෙදෙනායි. ශාරුක් කාන් කියන්නේ තමන්ගේ ජීවිතේ පවා පරදුර තබා රසිකයන් පිනවුණු නළුවෙක්. චිත්‍රපටවල ස්ටන්ට් තමන් විසින්ම කරන්න ගොස් ඔහු අවස්ථා ගණනාවකදීම මාරක අනතුරුවලට මුහුණ දුන්නා. ඔහුගේ කොන්දේ දණහිස්වල සහ උරහිස්වල අවස්ථා 10කට වඩා වැඩි ගාර ගණනක් බරපතල සැත්කම් සිදු කර තිබෙනවා. වෛද්‍යවරුන් රඟපාන්න එපා කියද්දී ඔහු වේදනානාශක එන්නක් විදගනිමින් කැමරාව ඉදිරියට පැමිණියා. ඒ කැපවීමේ ප්‍රතිඵලයක් විදියට එදා පාරේ නිදාගත්තේ අසරණ තරුණයා අද වෙද්දී ඉන්දියාවේ මිල අධිකම සහ සුපිරිම මන්දිරයක් වන කෝටි 200කට වඩා වටිනා මැනට් මාලිගාවේ හිමිකරුවායි. ඔහු සතු මුළු දේපල ප්‍රමාණය රුපියල් කෝටි 6000කට අධික වන අතර ඔහු ලෝකයේ ඉන්න ධනවත්ම නළුවන් අතර පෙරමුණේම සිටිනවා. කිසිම දෙයක් නැතුව ජීවිතේ පටන් අරන් ලෝකයක් ජයගත්ත ශාරුක් කාන්ගේ ජීවිතය අපට කියා දෙන්නේ එකම එක දෙයයි. ඔබට ලොකු හීනයක් තියෙනවා නම් මොන බාධකාවක් ඒක අත්හරින්න එපා. දිනක මුළු ලෝකයේම ඔබ ඉදිරියේ දන නමනවා නිසැකයි. ඉතින් බොලිවුඩේ මේ සැබෑ රජ්ජුරුවෝ ශාරුක් කාන් ගැන ඔබ නොදන්නා මේ තොරතුරු ගැන ඔබ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝට ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ සිනමාවේ නොඇසූ රහස් හැමදාම දැනගන්න අපේ සිනේ රහස් channel එක දැන්ම subscribe කරන්න. නැවතත් මෙවැනිම රසවත් වීඩියෝකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.